අපි අද ප්ලෑන් කරගෙන ඉන්නේ හෝටන් ප්ලේස් යන්න. හැබැයි මේ දවස්වල මේ පැත්තේ 12න් පස්සේ වගේ හොඳටම වහිනවා. ඉතින් අපි හිතුවා අපේ දවස අවුල් කරගන්නේ නැතුව උදේම ගමන ස්ටාර්ට් කරොත් අපේ ඇඟට ගුණයි කියලා. අපි අද නතර වෙලා ඉන්නේ අල්ලේ ලොකේෂන් එක. ඒකත් මාරම ලස්සන ලොකේෂන් එකක්. ඒක අරගෙන ඉන්න වෙනම වීඩියෝ එකකින්. ඉතින් කොහොම හරි අපි මෙතනින්ම බ්‍රෙක්ෆාස්ට් එකත් අරගත්තා. මොකද අපේ ගමන ඉක්මනින් යන්න ඕන හින්දා. ඉතින් ඔන්න කිව්වා වගේම අපි අද උදේම අපේ ගමන ස්ටාර්ට් කරා. මේ තියෙන හපුතලේ ටවුන් එක. ඉතින් හපුතලේ ටවුන් එක මේ වගේ නම් හෝටන් ප්ලේස් කොහොම වෙයිද කියලා මට හිතුණා. ඉතින් අපි කොහොම හරි ඔහිය හරහා හෝටන් ප්ලේස් යන්න තමයි යන්නේ. ඉතින් මේ පාර ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඒක ඉතින් හැමෝම දන්නවා. වීඩියෝස් ඕන තරම් දැකලා ඇති. ඇත්තටම මේක මාර ලස්සන පාරක්. ඒ වුණත් අපිට මෙතන ලොකු වෙලාවක් ස්පෙන්ඩ් කරන්න බැරුව ගියා. මොකද අපේ ටාගට් එක උනේ කොහොම හරි වැස්සට කලින් අපේ ගමන ඉවර කරන්න. ඉතින් ඒ වුණාට නතර නොවි යන්නම බැරි තැනකුත් හම්බුණා. ඉතින් ඇත්තටම අපි මෙතෙන්ට එද්දී කවුරුත්ම හිටියේ නැහැ. එතකොට ඇත්තටම ෆුල් සයිලන්ට්. ඒකටම හරියන ක්ලයිමේට් එකකුත් තිබ්බා. මට නම් ඇත්තටම දැනුනේ පොඩි බයක්. ඉතින් ඒ හින්දා ගොඩක් වෙලා අපි එතන රැඳුන්නේ නැහැ. එතන ඉන්න ටක් ගාලා ආවා. ඉතින් අපි හෝටන් ප්ලේස් එද්දී 10යි. අපි 10ට අපේ ගමන මෙතනින් ස්ටාර්ට් කරා. ඉතින් මම හිතුවේ ඇත්තටම ලොන් වීකෙන්ඩ් එකක් හින්දා ගොඩක් කට්ටිය ඉඳී කියලා. ඒ වුණාට අපේ වෙලාවට එහෙම කට්ටිය හිටියේ නැහැ. ඉතින් ඔන්න හැමෝම වගේ අපිත් අද ආවේ අවුරුදු 12කට පස්සේ හැදෙන නෙළුම් මල් බලන්නත් ටාගට් කරගෙන. ඉතින් ඔන්න එක්ස්පීරියන්ස් එකත් අපි නිදහසේ ගත්තා. මගේ නම් මේ හෝටන් ප්ලේස් ආව ෆස්ට් ටයිම්. ඉතින් ඒ හින්දා මගේ ප්ලෑන්ස් ගොඩක් තිබ්බා. හෝටන් ප්ලේස් එකේ මේ හරියටත් මම මාරම කැමතියි. මොකද මෙතන තියෙන ලස්සන මම හිතන්නේ ෆොටෝ එකකට වීඩියෝ එකකට කැප්චර් කරගන්න මට නම් බෑ කියලා. මොකද මාර කාම් ගතියක් තියෙන්නේ. එතකොට මිස්ට් එකයි ඔක්කොමත් එක්ක මික්ස් වෙද්දී ඇත්තටම මෙතෙන්ටලා ගොඩක් වෙලා ඉන්න හිතෙනවා. ඉතින් අපිට ඒ වුණාට වෙලාවක් නැහැ. ඉතින් කොහොම හරි මගේ තව ටාගට් එකක් තමයි ගෝන්නු බලන්න. ඉතින් මගේ වෙලාව එක ගෝනෙක්වත් නැහැ. අපි ඇත්තටම ඒ හින්දා ගොඩක් වෙලා මෙතන හිටියා. ඒ වුණාට එක ගෝනෙක්වත් හම්බුනේ නැහැ. ඉතින් මම මේ වීඩියෝ එකේ යද්දී බලන්න වටේට මිස්ට් එක නැහැ. හැබැයි මම එද්දී ඈත පේන්නේ නැති තරම්ම මිස්ට් එකෙන් කවර් වෙලා තියෙනවා. ඉතින් කොහොම හරි අපි මෙතනිනුත් අපේ ගමන ආයෙ ස්ටාර්ට් කරා. ඉතින් මෙතනින් පස්සේ නම් පොඩ්ඩක් වැස්ස ගතියක් ආවා. ඉතින් අපිට ගොඩක් ලස්සන තැන් මිස් වුණා කියලාත් හිතෙනවා. ඉතින් වර්ල්ඩ්ස් එන්ඩ් ගියෙත් නැහැ වැස්ස හින්දා. කොහොම හරි අපි හිතුවා වගේම අපිට එක්සිට් වෙන්න කිලෝමීටර් 2ක් වගේ තියෙද්දි ට්‍රැෆික්. ඉතින් ඒකින්ද අපිට පැයක් 2ක් විතර වගේ පැය 2කට වගේ කිට්ටු වෙන්න වෙලාවක් අපිට එතන පොලිමේ ඉන්න උනා. ඉතින් ඔයාලත් හෝටන් ප්ලේස් ගිහිල්ලා නැත්නම් අනිවාර්යයෙන්ම යන්න. ගිහිල්ලාම බලන්න. කොහොම වුණත් මම නම් රෙකමන්ඩ් කරන්නේ වීක් ඩේස් වල යන එක.